ස්වීඩන් වල ලස්සන දවසකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අපි අද යන්නේ බෝට් රයිඩ් එකක්. හැබැයි තනියම නෙවෙයි. අපේ ස්වීඩන් වල අපේ ආදරණීය යාළුවා ක්‍රිස්ටියන් එක්ක. ක්‍රිස්ටියන් ටිකට් ගන්නවා. ක්‍රිස්ටියන් කියන විදිහට අද තමයි බෝට් රයිඩ්ස් වලට chance එක දෙන අන්තිම දවස. අදින් පස්සේ මෙයාලගේ මේ ස්ටෝ එක ක්ලෝස් කරනවා. මොකද දැන් සමයක ඉන්න ගැන නිසා. මේ තියෙන්නේ අපි පැඩල් කරන්න ඕන සියලුම බඩු ටික ගන්න ඕන තැන. මෙතන ලයිෆ් ජැකට්ස් තියෙනවා. ඒ වගේම පැඩල් කරන්න ඕන ඉක්විප්මන්ට්ස් ගන්න තියෙන්නේ මෙතනින් තමයි. මේලා ලයිෆ් ජැකට් එක ඇඳගන්න මට ක්‍රිස්ටියන් හෙල්ප් එකක් දෙනවා. මට වෙලා තිබුණ මාරම් වැඩේ තමයි මම ඉස්සරහ පැත්ත පිටිපස්සට මාරු කරලා ඇඳගෙන තියෙනවා. ඉතින් ක්‍රිස්ටියන් එක දැකලා හරි ගැස්සුවා. හරි ඔන්න විදිහට අපේ ජැකට්ස් ලයිෆ් ජැකට්ස් ඔක්කොම අපි ඇඳගෙන ඉවර වෙලා දැන් අර විමානී ක්‍රිස්ටියන් ලෑස්ති වෙන්නේ බෝට් එකට නගින්න. ක්‍රිස්ටියන් හදන්නේ දැන් විමානෙට ප්ලේස් එකක් අරේන්ජ් කරලා දෙන්න. මොකද මැද චුට්ටක් වතුර ගතියකුත් තිබුණා. සහ එතන යට ටිකක් ඉඳගෙන යන්න අපහසු නිසා ක්‍රිස්ටියන් සීට් එකක් වගේ හදලා දෙනවා. එයාගේ ලයිෆ් ජැකට් එක පාවිච්චි කරලා එයාට පීනන්න පුළුවන් නිසා එයා කියන එයාට ලයිෆ් ජැකට් ඕනේ නැහැ කියලා. හැබැයි අපිට නම් පීනන්න බෑ. ඒ නිසා අපි දෙන්නම ලයිෆ් ජැකට් දාගෙන තමයි බෝට් එකට නැග්ගේ. ඔය විදිහට තමයි අපි ගමන යන්න පිටත් උනේ. දැන් ඔන්න අපි ලේක් එකේ චුට්ටක් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් පස්සේ අපිට තියෙන්නේ මේ අපි බෝට් එක දාපු ලේක් එකේ ඉඳලා අපි ජීවත් වෙන පැත්තට නැත්නම් අපේ විලායක තියෙන පැත්තට පැදගෙන යන්න තමයි හදන්නේ. ඇලක් කරා තමයි යන්න තියෙන්නේ. ඉතින් බලන්න වටේ මාර ලස්සනයි, මාර ග්‍රීනි. සහ මේ පටන් ගන්න හරිය එච්චර ගැඹුර නැහැ. ලොකු ඩෙප්ත් එකක් නැහැ. සාමාන්‍යයෙන් හිටගෙන වුණත් ඉන්න පුළුවන්. අඩිය පේනවා. ඒ තරම් මාර ක්‍රිස්ටල් ක්ලියර් වතුර තමයි මේ හැරේ තියෙන්නේ. ක්‍රිස්ටියන් මාර මාසයි කියලා කියනවා අර පාලම යටින් ඇලට ඇතුළු වෙන ටිකට. ඒ ටිකට යන්න තමයි දැන් ක්‍රිස්ටියන් බලාගෙන ඉන්නේ ආසාවෙන්. ඔයිත් ආසයි මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉස්සරහට ගිහලා බලමු. We can survive with jackets. Yeah. Everyone's jacket is good. The dog playing. You see? සමයක තියෙන්නේ අපිට විතරක් එන්ජොයි කරන්න නෙමෙයි. බලන්න අර වතුරට විසි කරන දේ අර බල්ලා ඇඳගෙන ඇවිල්ලා අපහු ගෙනත් දෙනවා. ඒක තනත් මාර ලස්සන සිද්ධියක් අපි දැක්කේ. This is my favorite. ඔන්න ක්‍රිස්ටියන්ගේ ආසම වැඩේ කරන්න තමයි දැන් හදන්නේ. පාලම යටින් යන්න අපි හදන්නේ. ඔන්න මේ විදිහට අපි පාලම පහු කරලා කැනල් එකට ඇතුළු වෙනවා. මේක ඊළඟ වැව දක්වා යන්න පුළුවන් අපිට. අපි විලායක තියෙන පැත්තට ලස්සන පැත්තකට යන්න තමයි හදන්නේ. මේ කැනල් එකත් මාරම ලස්සන පැත්ත. ඉස්සරහට ගිහින් බලමු. Yes. Oh, it's a dream. You can fishing in the morning.
Yeah. Hey. මෙතන තමයි මම අර කියපු අපේ වැවට ඇතුල් වෙන තැන. එහෙම නැත්තම් කැනල් එකේ අවසානයේ. ඉස්සරහට කියලා බලමු වැව මොන වගේද සහ අපි ඉන්න ඒරියා එකටත් අපි යනවා. ඒ හරියත් ගිහිල්ලා අපි බලමු. ක්‍රිස්ටියන් කියන විදිහට නම් මේ වැව අපි කලින් හිටපු වැවට වැඩිය ගොඩක් ගැඹුරයි. ඇත්තටම අපිට මේ හරියේ පතුලක් නම් පේන්නේම නැති තරම් කළුම කළු පාටයි වතුර. දැක්කම බය හිතෙනවා. එයා කියනවා අපි ගොඩබිම හරියෙන් ගියා නම් හොඳයි කියලා. ඇත්තටම අපිට නම් ලයිෆ් ජැකට් තිබුණ නැත්නම් අපි මේ හරියට එන එකකුත් නැහැ. ඒ තරමට බය හිතෙනවා. මේ හරිය නම් ටිකක් ගැඹුරින් අඩුයි. කට්ටිය නානවා විනෝද වෙනවා. එයාලගේ සමයක එන්ජොයි කරනවා. Many times we have a grill there. Yeah. You can ඔය එන්නේ කැයොක්ස්. ඕවා මාරම ස්පීඩ් මොකද ඕක පළලින් අඩුයි. ඒ හින්දා එයාලා අපිට වැඩි ස්පීඩ් එකක යනවා. මැද ඉන්න බල්ලා ඔයාලට පේනවාද? එයාට ලයිෆ් ජැකට් එකක් අඳලා තියෙනවා. මෙයාලගේ සුරතල්ලු ගැන උනත් මොනතරම් ආරක්ෂාවක් දක්වනවද කියලා ඒකෙන් පේනවා. this is a dream if you can have a house here. Hi. Robinson. ඔය ඉස්සරහින් පේන ඒරියා එක බැලු බැලමට දූපතක් වගේ. ක්‍රිස්ටියන් කියන යට පොඩි කාලේ බලපු රොබින්සන් අන්දරේ මතක් වෙනවා කියලා. මේ ඒරියා එක දැක්කම ඇත්තටම මේ හරි මාර ලස්සනයි. මටත් එහෙම හිතෙනවා යා කියද්දි. මේ පේන්නේ නම් මෝටර් බෝට් එකක්. මෙයාලා වැව මැද්දේ නවත්තගෙන ඉන්නේ කියලා වල බලන්න ඇති. එයාලා මෙතන ෆිෂින් කරන එක තමයි කරන්නේ. ස්වීඩන් වල හොඳ හොබි එකක් ෆිෂින් කියන්නේ. ඉතින් ගොඩක් කට්ටිය සමයකේ කරන වැඩක් මේක. එතනත් පාස් කරගෙන අපි තවත් ඉස්සරහට යනවා. ඔන්න දැන් නම් අපි ඉන්න විලායක ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේ අපි වටේට කැරකෙන්නේ මොකක් වටේටද කියලා වල බලන්න ඇති. මේක සවුන එකක්. වැවේ පාවෙන සවුන එකක්. කියන්න ඕන විශේෂ දේ තමයි මේක අයිතිය අපේ ගෙදර අයිති කෙනාට. එහෙම නැත්නම් එයාගේ නම ඇනා. ඉතින් එයාට තමයි මේ සවුන එක අයිති. මේ මුළු වැවටම සවුන එකක් තියෙන්නේ අපේ ඇනාට විතරයි. ඔන්න අපි ඊළඟට ආවා ඉතාම ගැඹුරින් අඩු හරියකට. මං හිතන්නේ දනිස්සෙන් උඩටවත් වතුර නැහැ. දනිස්සෙනුත් පහළට තමයි තියෙන්නේ. මාරම ක්‍රිස්ටල් ක්ලියර් වතුර ටිකක් තමයි මේ හැරේ තියෙන්නේ. මෙතනින් එහා පැත්ත තියෙන්නේ අශ්ව ගොවිපලක්. ගොඩාක් අශ්වයෝ ඉන්නවා. මෙහි අශ්වයෝ පදින එක ලොකු හොබි එකක්. වලට ඈතින් පේනවද දන්නේ නැහැ. අශ්වයෝ කීප දෙනෙක් මෙතනත් පේන්නේ ඉන්නවා. මෙහි ගොඩක් අශ්වයෝ ඇති කරනවා සහ අපි ඉන්න ප්‍රදේශය ආශ්‍රිතව ගොඩාක් අශ්වයෝ ඉන්නවා. ඒක මෙහි ලොකු හොබි එකක්. මේ කරන වැඩේ ගැන නම් අපිට නම් හිතන්නවත් බැරි වැඩක්. ලයිෆ් ජැකට් එකක් නැතුව හිටගෙන මේ වැඩේ කොහොමද කරන්නේ? මෙතනින් පෙරළුනොත් මේක ඉතාම ගැඹුරු හරියක්. මාරම ගැඹුරුයි. වෙන දේ හිතා ගන්න පුළුවන් නේ. ඉතින් මේ මෙහි ඉන්න කට්ටියට ගොඩක් පීනන්න පුළුවන් නිසා යාලට නම් ප්‍රශ්නයක් නෙමෙයි. අපිට නම් කරන්න ටිකක් හිතන්න අමාරු වැඩක්. දැන් ටිකක් අපි ගොඩක්ම අයිනින් යන්නේ. මේ හැරේ නම් ගැඹුරු නැහැ ඇත්තටම.
ක්‍රිස්ටියන් ටිකක් බයයි අපි පීනන්න දන්නේ නැති නිසා අපි මැද්දෙන් එකගෙන යන්නේ. ඒ නිසා අපි ටිකක් අයිනෙන් තමයි මේ වෙලාවේ යන්නේ. ඔය මැද්ද හරියට යන්නේ නැතුව. දැන් ගොඩක් මහන්සි මේ වෙලාවේ. ක්‍රිස්ටියන්ටත් එහෙමයි මටත් එහෙමයි. විමානේ නම් මැද්ද ඉඳගෙන ෆිල්ම් කරගෙන යන්නේ. ඒ නිසා එයාට ටිකක් මහන්සි අඩුයි. හැබැයි අපි දැන් ඉක්මනට යමු කියන අදහස තමයි ඉන්නේ. ඒ අතරේ විශේෂ සිද්ධියක් අපි දැක්කා. තාරාව ගොඩක් ඉන්නවා මෙහි. මම දන්නේ නැහැ ඇත්තටම හරියට මෙයාලට කියන්නේ තාරාවද නැත්නම් මේ විශේෂ වර්ගයක්ද කියලා. හැබැයි බැලුබැලමට අපි ලංකාවේ අපි කියන්නේ මෙයාලට තාරාව කියලානේ. ඉතින් ගොඩක් අය ඉන්නවා මෙහි. නමුත් මේ එක්කෙනෙක් මේ විදිහට එයාගේ මහන්සිය නිමා ගන්නවා. ලස්සන අත්තක් උඩට වෙලා අපි දැක්කා. අපි ඉතින් ඒ චූටි ක්ලිප් එකත් වීඩියෝ කරගත්තා. ඔන්න දැන් අපි අපේ බෝට් සවාරියක ඉවර කරා. කැනොප් එක පැදලා. මාර මහන්සි. මනිත් ඉන්නවා. ක්‍රිස්ටියන්ට නම් ගොඩක් මහන්සි කියලා එයාට බඩගිනිත් වෙලා කන්න ගියා. We gonna end the video. Do you want ice cream? Yeah, we will buy. And you wanna come? Say hello. Hello. Hello.